හෙලෝ ඉතින් අදත් මගේ channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකක් අරන් එනවා කියලා post එක දාලා දැන් ගොඩක් දවස් වුණත් අද තමයි මම ඔයාලට වීඩියෝ එක edit කරලා ගේන්නේ. මොකද මම ගොඩාක් busy වුණා. ඉතින් අද මම ඔයාලට ගේන්නේ ජපානයේ සීයේ කඩේ වීඩියෝ එක. ජපානයේ ඉන්න ගෑන් ළමයි නම් දන්නව ඇති. යෙන් සීයේ කඩේ කියන්නේ පිස්සුවක් ඇත්තටම. කියන්නේ ගියාට පස්සේ ගන්න ඕන දේ නෙමෙයි ගන්නෙ. හරිද? ආපු දවස්වල නම් සෑහෙන ගියා. දැන් නම් හැබැයි ලිමිට් කරලා තියෙන්නේ. මේ වීඩියෝ එක ගෙන දවසේ මම ගියේ මගේ කැන්ඩල් එකයි හඳුන් කුරු එකයි ඉවර වෙලා තිබ්බා. ඒක ගන්න ඕන නිසා නැත්තම් යන්නෙම නැහැ කියලා තමයි හිතාගෙන හිටියේ. කමක් නැහැ. ඉතින් මං කියපු වෙලාවේ ඔයාලටත් ලස්සන වීඩියෝ එකක් කරන් ආවා. විශේෂයෙන් ජපානයට එන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට මේ ලැගේජ් එක හදාගනිද්දී අනවශ්‍ය දේවල් ලංකාවෙන් ගන්න නැතුව මෙහෙන් ඇවිල්ලා අඩුවට ගන්න පුළුවන් මේ වීඩියෝ එක අනිවාර්යෙන් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ විතරක් නෙමේ මේ හැකුවෙන් ෂොප් වල ඇති දෙයක්වත් නැහැ නැති දෙයක්වත් නැහැ. ඒ නිසා ඔයාලට උවමනා වෙන මොනම හරි දෙයක් තියෙනවද කියලා බලන්න මේ වීඩියෝ එක ඉවර වෙනකන් හැමෝම ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් මොනවද තියෙන්නේ කියලා මම පෙන්නගෙන යන්නම්කෝ. ශැකුවෙන් ෂොප් මම දන්න විදියට ටයිප් දෙකක් තියෙනවා. එකක් ඩයිසෝ අනිත් එක තමයි කැන්ඩෝ කියන එක. මම ගොඩක්ම යන්න අවශ්‍ය ඩයිසෝ එකට. මොකද ඩයිසෝ එකේ තියෙන මේ බඩු ගොඩක් තියෙනවා සහ හරි ලස්සනයි. හරිද? ඒ නිසා ඉතින් මම ඔය පෙන්නගෙන යන ඒරියා එකේ තියෙන්නේ කැන්ඩල්. එතකොට අපිට අර ලස්සනට ඊස්තටික් විදියට ඩෙකොරේට් කරන්න පුළුවන් දේවල් තමයි මම මේ ඒරියා එකට පුදුම විදියට ආසයි. බලන්නකෝ ඉතින් ඔයාලත් හොයපු දේවල් මෙතන තියෙනවද කියලා. මේ තියෙන්නේ එක එක විදියට හදලා තියෙන කැන්ඩල්. මේ කැන්ඩල් වල මේ ෆ්‍රේග්‍රන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ පත්තු කරාම සුවඳයි අර. අන්න ඒ ටයිප් එක මේ සුදු පාට එක මම අරන් තියේ. ඒක නම් එහෙම එකක් නෑ. මම මේ සැරේ ගත්තේ මෙන්න මේ රෝස පාට එක. ඒක ඇත්තටම සුවඳයි. ඊට පස්සේ මේ මොනවද? ඒ තිබ්බේ ඇරෝමා ඩිෆියුසර්. ඒකත් ඔයාලට ඉතින් රූම් එක සුවඳ කරන්න යූස් කරන්න පුළුවන්. බලන්නකෝ. පාටින් ලස්සන බෝටල් වල දාලා ලස්සනට පැක් කරලා ගන්න ආසමාස විදියට තියනවා. ඉතින් මෙතනට මම පුදුම විදියට ආසයි. මොකද මෙතන හරි මට දැක්කත් කාම් වෙනවා. හරිද? ඒ තරම් මම මෙතනට ආසයි. යන්සියේ ඉඳන් මෙතන තියෙන බඩුත් තියෙන ඉතින් ඔයාලට පේනවා ඇති. ගණන් ගහලා නැති ඒවා යන්සියයි. ඒක ටැක්ස් එකත් එක්ක 110ක් හෝ 120ක් වෙනවා. ඉතින් අනිත් ඒවල ගණන් ගහලා තියෙනවා. මේ මොනවද මේ හඳුන් කුරු වර්ග. ඊට පස්සේ නැචරල් ප්ලාන්ට් තියෙනවා. මේ තියන්නේ හඳුන් කුරු. මේ පෙන්නපු එක මං ගිය සැරේ ගත්තේ. නිසා මම මේ සැරේ ගන්නේ බ්ලූ කලර් එකෙන්. මෙන්න මේක තමයි ගත්තේ. ඉතින් මේ හැම කැන්ඩල් එකක්ම එක එක කලර්ස් වලින් තියෙනවා. එක එක ෆ්‍රේග්‍රන්ස් වලින් තමයි තිබ්බේ. ඉතින් එතන ගොඩාක් වෙලා බඩු බලලා ඊට පස්සේ මම ආවා ඔයාලට මේකේ තියෙන බඩු ටික පෙන්නන් යන්න. බලන්නකෝ ලස්සන අර පන් වලින් වගේ වියපු බකට් ඒවා ඩෙකොරේට් කරන්න තියෙන ඒරියා එක තමයි මේක. ලස්සන බඩු ගොඩාක් තියෙනවා. මේ ගොඩක් ඒවා 100යි 200යි ඒ වගේ ගණන් තමයි වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ මොනවද? ෆොටෝස් ෆ්‍රේම්. ඉතින් දැන් ලංකාවේ ඉඳන් එන අය ගොඩක් අර උස්සන් එනවනේ ෆොටෝස් මේ ඇල්බම් පිටින්. ඇල්බම් නෙවෙයි අර ෆ්‍රේම් වල දාලා එහෙම අර සිහි වටන විදියට. එහෙම ඕනේ නැහැ. මෙහිට ආවට පස්සේ මේ ඩයිසෝ වලක් තියෙනවා. 7-11 වලත් ඒ කොපි කරන මැෂින් එක තියෙනවා. ඒකෙන් අපිට මේ print එක අරගෙන මේ වගේ ෆ්‍රේම් වලට පොඩි ගානකට දාලා මේ අපිට ලස්සනට ඒක හදා ගන්න පුළුවන්. ඒ නිසා මම ඒකයි කිව්වේ අර අනවශ්‍ය දේවල් අයින් කළා අපිට බර අඩු කළා අපිට ඒ වෙනුවට වෙන බඩු ගේන්න හැකි. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක වලට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මේ ඒරියා එකේ තියෙන අර මං කිව්වා වගේ ඩෙකොරේෂන් කරන ඒවා ලයිට් තියෙනවා.
ඊට පස්සේ මොනවද මේ ලස්සන මල් ලෝකයක්. මේ ඒරියා එකේ තියෙන්නේ බෑග්ස්. මේවත් ගොඩක් වෙලාවට yen 100යි 200යි 300යි ඒ වගේ ගණන් තමයි ඔක්කොම. ලස්සන නේද? ඒක කියුට් හරි. කීයද ඒක? yen 220 මං හිතන්නේ. හරියට දැක්කේ නැහැ. ඒ තිබ්බේ මොනවද බෑග්ස් වල හැන්ඩල් මං හිතන්නේ. මම මේ හෙව්වා සූපර් ගන්න බෑග් එකක් අර මම කලින් පැක් කරලා තිබ්බේ ඒ බෑග් එක මේ අර දැල වගේ. ඒ නිසා මම ඒක ගත්තේ නැහැ. මෙන්න මේකෙන් එකම එකයි තිබ්බේ. ඒක මම ඉතින් ගත්තා. ඔයාලට කාට හරි gift එකක් දෙන්න ඕන නම් මෙතන මේ තියෙන ලස්සන බෑග් යූස් කරන්න පුළුවන්. මේ ඒරියා එකේ තියෙන මේ අර මූණේ ෂේප් එක හදාගන්න ඊට පස්සේ පොඩ්ඩක් අර එක්සර්සයිස් පැත්තට බාර අන්න ඒ වගේ බඩු. ඊට පස්සේ මේ හරිය තිබ්බේ මේ පොඩි ළමයින්ට කෑම කවන ඒවා. ඔව් ඒ වගේ දේවල් තමයි. ලස්සන සෙලෝ ටේප්. අපි ජර්නල් ලියනකොට ලස්සනට මේ වගේ දේවල් යූස් කරන්න පුළුවන් බලන්නකෝ. ස්වීකීස්. මේව නම් ගොඩක්ම මේ yen 100ක් වගේ තමයි හැම එකම වගේ වෙන්නේ. මේ පහළම බොක්ස් එකේ තිබ්බේ ඉන්දිකාටු නූල් ටිම එක ඊට පස්සේ චූටි කතුරක් ටේප් එක ඒ සෙට් එකම තියෙන බොක්ස් එකක් තමයි මට මතක විදියට ඒක yen 200ක් උනේ. පේනවනේ ඉතින් නැති දෙයක් නැහැ මේකේ. මේ තියෙන්නේ ලන්ච් බොක්ස් එකේම ඔතාගෙන යන්න පුළුවන් හැන්කචීෆ්ස්. මේ අර බිත්තිවල මේ ලස්සන්ට ඩෙකරේට් කරන්නේ එක එක අර මාබල්ස් කළා වගේ අන්න ඒව තමයි මේ. මෙතන හිටියේ ඉතින් ලස්සන ටෙඩි බෙයාස්ලා යාළුවා yen 520ක්ද කොහෙද වුණා. මෙතන තිබ්බ ඉතින් එක හැඩේ කොට්ට
මමත් ඉතින් මේ කොට්ටේ ගන්න ඕන කියලා මේ දාගත්තා. මේ බකට් එකට උනාට මං ගත්තේ නෑ ඒක. ඕන්නේ නෑ කියලා හිතුණා. ඉතින් ගේ ඇතුළට දාන්න පුළුවන් ස්ලිපර්ස් තමයි මෙතන තිබ්බේ. ඊට පස්සේ අර තියෙන ප්ලාස්ටික් ඒරියා එක. ඉතින් පෙන්නලා ඉවර කරන්න බැරි තරම් බඩු නම් තියෙනවා. මගේ ෆෝන් එකේ බැටරිත් ලෝ වුණා. ඉතින් මට මේ ඔයාලට උලි ෂොප් එකේම තිබ්බ දේවල් නම් පෙන්වන්න බැරි වුණා. අනිත් එක මේ පෙන්නලා ඉවර කරන්න බෑ. ඒ තරම් බඩු තියෙනවා. එකින් එකට ගණන් එක්ක පෙන්වන්න ඇත්තටම අමාරුයි. ඔය ඇඳුම් දාන වගේ දේවල් අර රැක් වගේ ඒවා අපිට මේ පාට් අරගෙන මේ දයිසකෙන් අරගෙන මේ හදා ගන්න පුළුවන් සෙට් කරලා. අපිත් අර ආපු මුල්ම දවස්වල දන්නේ නැහනේ. ඉතින් අර ඒ නිසා සම්පූර්ණයෙන් සෙට් කරලා තියෙනව තමයි ගත්තේ. ඊට වඩා ඉතින් අර අපිට ඕන සයිස් එකට පාට් විදියට තියෙනව අරගෙන සෙට් කරලා හදා ගන්න පුළුවන්. මේ ප්ලාස්ටික් වල නම් ගොඩක්ම මේ 100ක් වගේ තමයි උපරිම 200ක් කරේ වගේ තමයි වෙන්නේ ඉතින්. කුස්සියට ඕන කරන දේවල්, ගාඩන් එක ක්ලීන් කරන්න, ඊට පස්සේ ගාඩන් එක ලස්සන කරන්න, ඊට පස්සේ සුරතල් සතුන්ට ඕන දේවල්, ඉගෙන ගන්න ඕන දේවල්, මේකප් බඩු, එකී මෙකී නොකී හැම දෙයක්ම මේකේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි පොඩි කෑම වර්ග, ඒ කියන්නේ චොකලට් පැකට්, ටොෆීස්, ඒ වගේ දේවලුත් ඉතින් තියෙනවා මේකේ. අර මං කියපු විදියට මේ ඒරියා එකේ තිබ්බේ බලු පැටව්, පූස් පැටව්, එයාලට ඕන දේවල් ඇඳුම්, සොක්ස්, ඊට පස්සේ බෙල්ට්, ඒ වගේ ලස්සන දේවල් තිබ්බ. එයාලා කෑම කන ඒවා. ඉතින් ලංකාවේ ගෙදර ඉන්න වගේ බලු පැටිය ශිරෝයි. ඉතින් එයාට මම දෙන්න ලස්සන මේ ලයිට් එකක් හෙව්වෙත් මං ආස විදිය ගන්න හම්බුන්නේ නැහැ ඉතින් මට. මවුත් වොෂ්, ටූත් බ්‍රෂ්, නියර් කටර්, ඒ වගේ දේවල් තමයි මෙතන තිබ්බේ. මෙතන තියෙන්නේ ප්ලාස්ටර්ස්, එතකොට ගෝස් වගේ දේවල්. මගේ ඇඟිල්ල මේ තුවාල වෙලා තියෙන්නේ සීතලට පැරිලා. ඉතින් මේ පේනවා ඇති ඔයාලට. මට මේ ගෝස් එකක් ගන්න ඕන වෙලා තිබ්බේ. ඒකට බෙහෙත් ටිකක් දාගන්න. ඉතින් මම ගෝස් එකකුත් ගත්ත පොඩි එකක්. ඒ මොනවද ඒ? මන් දන්නෙත් නෑ මොනවද කියලා. මෙතන තියෙනවා hair remover, razors, ඊට පස්සේ eyebrow shape කරන scissors, මොනවාද tweezer, ඒ වගේ දේවල් තමයි එතන තියෙන්නේ. මතක් වුණා tweezer එක. tweezers දැක්කමන් තියෙනවා. මෙතන තියෙන්නේ bathroom එකට ඕන බඩු. මෙහි ගොඩක් තියෙනුනේ ෂැම්පූ, ක්‍රීම්, ඒ වගේ දේවල් ලූස් විදියට. ඉතින් අර පෙන්නපු තැනින් බොටල් අරගෙන ඔයාලට කැමති ඒවා ෆිල් කරගන්න හැකියි. toilet paper, mask වගේ hygiene side එකට ඕන දේවල් තමයි ඒ පැත්තේ තිබ්බේ.
මෙහි කී ටැක්ස් නම් ටිකක් ගන්නවා. පේනවනේ යෙන් 500ක් වෙනවා. කිචන් එකට ඕන දේවල් තමයි මේ ඒරියා එකෙම තිබ්බේ. ඉතින් මට රැප් එකක් ගන්න ඕන වෙලා තිබ්බා. මම මේ රැප් එකක් හොයන්නේ. ප්ලාස්ටික් රැප් එකක්. මේ ඒරියා එකේ තියෙන මේ ෆේස් පැක් ඊට පස්සේ ලස්සන වෙන්න ඕන දේවල් මේකප් මම ලොකුවට මේකප් නම් මේකෙන් ගන්න නැහැ. hair clips, earring, bangle ඒ වගේ ගෑන් ළමයි ආස ලස්සන ගොඩාක් දේවල් මේකේ තියෙනවා ඉතින්. ඒක තමයි යන්න හොඳ නෑ කියන්නේ මොකද දන්නේම නැතුව සල්ලි වියදම් වෙනවා. මෙතන තියෙන nail art කරන ඕන දේවල් gel nails, nail polish, nail remover ඒක තමයි තියෙන්නේ. අර nails වලට අලවන ස්ටිකර්ස් තමයි ඒ තිබ්බේ. ඉතින් ඔන්න සීතල කාලේ නිසා යූස් කරන්න පුළුවන් දේවල් තමයි මෙතන තිබ්බේ. ඊට පස්සේ බෝටල්, ලන්ච් බොක්ස් ඒ වගේ දේවල් තමයි මේ හරිය තියෙන්නේ. මෙතන තියෙන්නේ පෑන් පැන්සල් ඊට පස්සේ මොනවද පර්ස් ස්ටිකර්ස් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. මේ පැත්තේ තිබ්බේ කිචන් එක තමයි දේවල්. ඉතින් මං කිව්වාගේ මට හැමදේම වීඩියෝ කරන්න බැරුණා මගේ ෆෝන් එකේ බැටරි ලෝ වුණා. ඉතින් බඩු ටිකක් අරගෙන මං ගෙදර ආවා. මං ගෙනාවේ මොනවද කියලා ඔයාලට පෙන්නන්න. ඉතින් shopping කරන ගමන් කිව්වාගේ සූපර් යන්න මම මේ බෑග් එක ගත්ත එක මට ලේසි. ඒක උනේ yen 200ක් ටැක්ස් එකත් එක්ක yen 220ක් වුණා. ඊට පස්සේ මෙන්න මේ කොකාකෝලා ෆ්ලේවර් එකේ තියෙන මේ ජුජුස් නේද? ජුජුස් එකක් ගත්තා. ඒකේ මේ කොකාකෝලා බෝතලේ හැඩයට තමයි තිබ්බේ. ඒකේ පැකට් 5ක් තිබ්බේ. පැකට් 5 yen 100ක් වුණේ. ඉතින් එකක් මම කඩාගෙන කෑවා. මේකත් එහෙම මේකේ පැකට් 5ක් තිබ්බා. එකත් yen 100ක් වුණේ ටැක්ස් එකත් එක්ක yen 110ක් 20ක් වුණා. ඒකේ ඉතින් ඉතුරු ටික ඔක්කොම මම කෑවා. චුලස් පැකට් එක උනේ yen 100ක්.
ඊට පස්සේ හඳුන් කූඩු එක ඒකත් 100යි ටැක්ස් එකත් එක්ක 110ක් වුණා. මේක තමයි මේ අර ටේබල් එකේ කකුල් වලට දාන්න ගත්ත හීරෙන් නිසා පොළව ඒකත් 110ක් වුණේ ටැක්ස් එකත් එක්ක. ඊට පස්සේ මේ ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ඒකත් 110ක් වුණේ ටැක්ස් එකත් එක්ක. මේ ප්ලාස්ටික් රැප් එක ඉතින් අර වගේම මේක yen 100යි ටැක්ස් එකත් එක්ක 110ක් වුණා. මේ කැන්ඩල් එකත් ඒ ගානම තමයි. මේක නම් මාරම සුන්දරයි අත්‍තරම. හරිද? ඔයාලා try කරලා බලන්න. ඒකේ තිබ්බා ඉතින් ඒකේ කැන්ඩල් 10ක් තිබ්බා. මේ තමයි ගෝස් එක මේකත් yen 100ක් තමයි උනේ. මේකේ ගහලා තිබ්බේ බර්බන් කියලා මේකත් 110ක් උනේ ටැක්ස් එකත් එක්ක. ඉතින් එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් හැමෝටම බයි බයි.